ඕනේ චාමර ස්ටිකර් එකට අද ඇවිල්ලා දිනවා විශේෂ අමුත් එක්ක. ඉතින් ඒ මෙතුමාගේ නම කිව්වොත් මම හිතනවා ඒ මෙතුමාට කරන අගෞරවයක් කියලා. ඉතින් අපි කෙලිම කතාවට බහිමු මෙතුමා එක්ක. සෑම දෙනෙක්ම අපේ එක්කගෙන යනවා. මුළු ලංකාවම අහනවා දකින්නවා. ඒ තරක් නෙමෙයි මම ඔබට කිව්වා වගේ අන්තර්ජාලය ඔස්සේ මුළු මහත් විශ්වයම සින්දු වෙලා තියෙන. අයිබන් සර්. සර් චාමර එකට ඇවිල්ලා තියෙන මොකක්ද වැඩේ? චාමර ස්ටිකර් සාහිත්‍යය මම ගොඩක් කාලෙක ඉඳලා තමයි මේක වෙනමින් චාමරගේ හොඳ ගිටරේ ඉතින් ඒ කාලේ තමයි මේ දවස්වල බෝ ආහන ගන්න උනන්දු ඒ උනන්දු ඉස්සරහට මට පිටට මග වාහනේ නරක අනිත් වාහනේ ගත්තා චාමර ස්ටිකර් ආයතනය ගැන මගේ සිතුරන්නේ ඒ වගේම මගේ සාදු අහල බලලා යන්නේ කියනවා දැන් වාහනේ ගත්තා මේක ස්ටිකර් කරන්න යන්නේ ඒ වගේම ප්‍රොටෙක්ෂන් යන රෝඩ්ස් මොකද UV ප්‍රොටෙක්ෂන් එක ගුරුවෙලිය මේ හැම දෙයක් කරේම මොකද අලතුරු වලින් අවධානයක ලක්වනට ඒක ගැනීම විශ්ව ප්‍රයත්නක පොඩි කලක් වගේ කීම හැමෝම නෙවෙයි නාමරෙත් දෙන්න කියලා. ඉතින් අද මගේ මිත්‍රයා ශාමරව හමුණා. ලගිලයි අන්නාම හොඳට වැඩ කරගෙන යනවා. මොකද හේතුව මිනිසුන් ලක්ෂ ගණන් කෝටි ගණන් දීලා වාහන ගන්න. හැබැයි තමගේ ආරක්ෂාව දෙන්නයි. නැත්නම් ඒ ආදරයක් නෑ වාහනේ සම්මන් වල කරනවා වගේ නෙමෙයි. ඒකේ ගැන හිතන්න ඕනේ. ඉතින් යාමන උපදෙස් දුන්නා. වාහනේ තියෙන වටිනාකම මෙහෙමයි වාහනවලට මේ ස්ටිකර් එක මේ විදිහට ගත්තොත් මෙහෙමයි. මොකද කියන්නේ VM ස්ටිකර් එක ඔරිජිනල් පැත්තෙන් ගත්තොත් දැන් අපි අක්වසිව මල්ලි මේ තමන්ගේ දරුවෙකුට දෙන්න හොඳම දේ හොඳම සත්කාරය. ඒ තමන්ගේ දරුවා තමන්ට ආදරය කරන. ඒ වගේම වාහනයක් හරියට අපි දරුවෙක් වගේ තමයි. ඉතින් ඒක දරුවට දෙන්න හොඳම දේ. ඒක තමයි චාමර ස්ටිකර්ස්. ඉතින් මම සුබපතනවා චාමර තුල කණ්ඩායමට හැමෝටම ඉන්නවල මගේ ගමේ අහන පහන්. ඉතින් හැමෝටම මේ විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ යාරින් සර්විස් එක රාෂ්ට්‍රපතිය සුපර්. ආයතනයේ හැමෝම කටයුතු ලස්සන කරනවා. ලස්සන මේකට අපිට මගේ වාහනේ පාර්ට්ස් වලට උපරිම ආරක්ෂාවක් දෙනවා. කණ්ඩායම ලයිලයි සුදරම් වෙලා ඒ හැමෝටම සුවි. ජයෝ. ඉතින් වාගේ බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකකට හොඳම සත්කාර ලබා ගන්න මේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාන්න. අද අපි ගිහිල්ලා නම් අපි චාමර ස්ටිකර්